අද ඉඳලවත් ඔයාගේ ජීවිතේ මම මේ කියන්න යන කරුණු 4 ගැන පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු කරන්න. 1. සෞඛ්‍ය. ඔයා මොනා කරන්නත් කලින් ජීවත් වෙලා ඉන්න ඕනේ. ඉතින් අද ඉඳලවත් හොඳ ආහාර වේලක් ගන්න. එක්සර්සයිස් කරන්න, ජිම් එකකට යන්න, හොඳ ඩයට් ප්ලෑන් එකක් ෆලෝ කරන්න. ඒ වගේම වැදගත්ම දෙයක් දවසට පැය 7ක් 8ක් අනිවාර්යෙන් නිදා ගන්න. සුපිරි නිින්දක් දාන්න. 2. මනස. මනස කියන්නේ මිනිහෙක් ළඟ තියෙන්න පුළුවන් බලවත්ම ආයුධය. අපේ මනස හොඳට තිබ්බොත්, අපේ මනස ශක්තිමත්ව තිබ්බොත් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මනස හොඳින් තියාගන්න පොත් කියවන්න. කියවන එකෙන් ඔයාගේ මතක ශක්තිය වැඩි වෙනවා. ඔයාගේ නිර්මාණශීලී හැකියාව වැඩි වෙනවා. ඒ වගේම ඔයා දන්න දේවල් ප්‍රමාණය වැඩි වෙනවා. ඔයා ළඟ තියෙන දැනුම පුළුල් වෙනවා. ඒ වගේම ඔයා ළඟ තියෙන ආත්ම විශ්වාසයත් වැඩි වෙනවා. කියවන්න පුරුදු වෙනවා වගේම ලියන්නත් පුරුදු වෙන්න. ලියන්න පුරුදු වෙන එකෙන් ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන නූල් බෝලයක් වගේ පැටලුණු අදහස් තොරතුරු ඔයාට ඊටම පැහැදිලිව පියවරෙන් පියවර දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම භාවනා කරන්න පුරුදු වෙන්න. භාවනා කරන එකෙන් ඔයාගේ මනස ගොඩක් නිදහස් වෙනවා. ඒ වගේම ඔයාට එක දෙයකට ගොඩක් වෙලා ફોකස් කරන් ඉන්න පුළුවන් හැකියාව භාවනා කිරීම මගින් වැඩි වෙනවා. 3 වෙනි එක මූල්‍ය ස්ථාවරත්වය. මේ වෙනකොට අපිට ඉගෙන ගන්න ගොඩාක් සෝසස් තියෙනවා. ගොඩාක් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඉතින් සල්ලි හම්බ කරන්නේ කොහොමද? හම්බ කරන සල්ලි වියදම් කරන්නේ කොහොමද? ඒවා ඉතුරු කරන්නේ කොහොමද? ආයෝජනය කරන්නේ කොහොමද? ආයෝජනය කරන්න ඕනේ මොන වගේ තැන්වලද කියලා ඉගෙන ගන්න අපිට ගොඩාක් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඒ හින්දා ඒ දේවල් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒත් එක්කම මූල්‍ය කළමනාකරණය කියන්නේ මොකද්ද? මූල්‍ය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා මෙන්න මේ වගේ දේවල් ඉගෙන ගන්න. මොකද මූල්‍ය වශයෙන් අපි ස්ථාවර වෙනවා කියන්නේ අපේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බ වෙනවා. 4. සම්බන්ධතා. මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ මිනිස්සුත් එක්ක. ඉතින් මිනිස්සුත් එක්ක අපි හොඳ සම්බන්ධතා ගොඩනගා ගත්තේ නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන්න නෙමෙයි අපේ වැඩක් කරගන්නත් මාර අමාරුයි. ඉතින් එහෙම මිනිස්සුත් එක්ක වැඩ කරද්දී මිනිස්සුන් විශ්වාස කරන්න පුරුදු වෙන්න. ඔයා ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්, ඔයා රැකියාවක් කරනවා වෙන්න පුළුවන්, සමහර වෙලාවට විශ්වාස කරන්න බැරි මිනිස්සු ඉන්නත් පුළුවන්, විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා වෙන්නත් පුළුවන්. මිනිස්සුන් විශ්වාස කරන්න පුරුදු වෙන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මිනිස්සුන් බොරු කියන්න පුරුදු වෙන්න එපා. එතකොට තමයි මිනිස්සු ඔයාවත් විශ්වාස කරන නිසා ඔයාලට මිනිස්සුන් විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ට ආදරය කරන්න. ලංකාවේ අපිට ඉතින් ආදරය ගැන අනුකම්පාව ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැනේ. අපේ බොක්කෙන් මේක එනවා. ඒ වගේම මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න පුරුදු වෙන්න. සමහර මිනිස්සු ළඟ මාර හොඳ ක්වොලිටිස් තියෙනවා. ඒ ක්වොලිටිස් ඔයාගේ ජීවිතේට අදාළ කරගන්න. ඒ වගේම අපි සමහර තැන්වල වැඩ කරද්දී අපිට සමහර මිනිස්සුන්ගේ ඇටිටියුඩ්ස් බලලා කියන්න පුළුවන් අයියෝ ඔය ඇටිටියුඩ් එක හරියන්නේ නැහැ. මිනිස්සුත් එක්ක වැඩ කරද්දී ඔයාව මාරු කරගන්න. සමහර වෙලාවට මේ මිනිස්සුන්ට අපිට ඒක කියා ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවා නම් මේ ඇටිටියුඩ් එක නිසා මිනිස්සු යාට කැමති නැහැ කියලා. අපිට පුළුවන් මේ ඇටිටියුඩ් එක පොඩ්ඩක් මාරු කරගන්න. සමහර වෙලාවට ඔයා හොබවන පොසිෂන් එකත් එක්ක රැකියාවක් නැත්නම් වෙන තැනක වෙන්න පුළුවන්. එහෙම වෙන එක චුට්ටක් අමාරු දෙයක්. හැබැයි try කරන්න ඒක එහෙම කරගන්න. ඉතින් හොඳ ක්වොලිටිස් වලින් ඔයාගේ මුළු ජීවිතේම පුරව ගන්න. ඉතින් ඔයත් බලන්න මම අද කියපු මෙන්න මේ කාරණා 4 ඔයාගේ ජීවිතේ මොන ලෙවල්ස් වලද තියෙන්නේ කියලා. ඉතින් මේ කාරණා 4 ගැනත් පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු කරන්න. මුලින්ම ඔයාගේ ජීවිතේට ආදරය කරන්න ඕනේ. සුපිරි ආදරයකින් පිරුණු සුබ අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. ගිහින් ඊළඟ වීඩියෝ එකේ